Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්න යන්නේ යුරෝපේ free education ලබා ගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මේක ගැන තියෙන එක ලොකු joint masters degree program එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එක මට චුට්ටක් හදිසියෙන් කරන්න වුණා මොකද මේකේ deadlines approaching. සමහරක් degrees වල already deadlines ගිහිල්ලා ඒක නිසා මම මේක මේ සතියේ upload කරන්න හිතුවා. ඔයගලන්ට මම කලින් සතියේ දුන්න options 3 still valid. මම ඊළඟ සතියේ ඒ වීඩියෝස් අප්ලෝඩ් කරන්නම්. ඔයගලන්ට ඕනේ ඒ තුනෙන් කොයි එකද කියලා මට පල්ලෙහා චුට්ටක් කමෙන්ට් එකක් දාලා කියන්න. කිව්වා වගේ deadlines approaching ඒක නිසා හොඳට කොනක ඉඳන් මේ වීඩියෝ එක බලන්න. බලලා අදම ඔයගලන්ගේ application process එක පටන් ගන්න. මොකද මේ degree program එක හරියට වටිනවා. ඔයගලන්ට tuition fee එක, ඔයාලගේ travel allowances, ඒ වගේම ඔයාලගේ living expenses මේ වගේ හැම දෙයක්ම මේකෙන් cover වෙනවා මේ ස්කෝල් එකෙන්. ඒක නිසා අනිවාර්යෙන් apply කරන්න. සහ මේක STEM අයට, science අයට විතරක් නෙමෙයි. arts, management ඔය වගේ සමහරවිට අපි හිතන්නේ නැති subjects පවා තියෙනවා මේකේ. ඒක නිසා අනිවාර්යෙන් මේකට apply කරන්න. 4th year ඉන්න ළමයි ඔයගලන්ට apply කරන්න පුළුවන්. ඔයාලගේ degree certificate එක ඔයාලට සැප්තැම්බර් වලට කලින් අතට හම්බෙනවා නම්. ඒක නිසා ඔයාලා graduate වෙන්න ඕනේ නැහැ. සැප්තැම්බර් වලට කලින් ඔයාලා graduate වෙනවා නම් එච්චරයි ඔයාලට දැන් apply කරන්න පුළුවන්. ඉතින් මේ degree program එක තමයි Erasmus Mundus Joint Degree Programs. මේ තියෙන්නේ මම එයාලගේම website එකෙන් ගත්තු එකක්. එයාලා 2004 ඉඳන් දැන් මේ 25ටත් ඇවිල්ලා තාමත් මේ ප්‍රෝග්‍රෑම් එක කන්ටිනියු කරගෙන යනවා. ඒ වගේම 134ක representation එකක් ආසියාවට තියෙනවා. අපිට තියෙනවා මේ degrees ගනිපු ශ්‍රී ලංකන් ළමයිත් ඕනේ තරම් ඉන්නවා. ඒ වගේම මම මේ degree එක මේ සෙට් එකේ degree එකක් කරපු කෙනෙක්ව මම ඉන්ටර්විව් කරා. මම ඒකේ link එකත් පල්ලෙහා දාන්නම්. ඔගලන්ට බලන්න පුළුවන් ගිහිල්ලා. මේකේ දේ කියන්නේ මේක රටවල් දෙකක තියෙන, කියන්නේ අඩුම ගානේ අවම වශයෙන් මේකට රටවල් දෙකක් සම්බන්ධයි. ඔයගොල්ලන් එක රටක එක යුනිවර්සිටි එකක නෙමෙයි ඉගෙන ගන්න. ඔයගොල්ලන් අවම වශයෙන් යුනිවර්සිටිස් දෙකක ඉගෙන ගන්නවා. හරිම මල්ටි කල්චරල්. ඔයාලට රටවල් වල ඇවිදලා බලන්න. මේ වගේ ලොකු කියන්නේ කල්චරල් ජර්නි එකකුත් මේ ඩිග්‍රී එකත් එක්ක ඔයාලට හම්බ වෙනවා. ඒක නිසායි මම මෙච්චර ඔයාලව පුෂ් කරන්නේ මේකට දාන්න කියලා. ඉතින් අපි මුලින්ම එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවා. ඉතින් ඔයගොල්ලන් මේ escea.ec.europa.eu කියන වෙබ්සයිට් එකට ගියොත් මේකේ ඔයගලන්ට මේ Erasmus catalog එක බලන්න පුළුවන්. මේ catalog එකේ තියෙනවා මෙයාලා offer කරන degree programs දැන් පේනවනේ 214ක් තියෙනවා. මේකේ අනෙක් degrees වලට වඩා තියෙන විශේෂත්වය මොකක්ද? මේක European degree එකක්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මොකක් හරි රටක තියෙන එක යුනිවර්සිටි එකකටනේ apply කරන්නේ. මේක එහෙම නෙමෙයි. මේක අර joint degree program එකක් කියලා කියන්නේ ඒකයි. එක degree එකකට ඔයගලන්ට අවම වශයෙන් රටවල් දෙකකට travel කරන්න වෙනවා. ඒ කියන්නේ යුනිවර්සිටිස් දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් එකතු වෙලා තමයි ඔයගලන්ට මේ degree එක දෙන්නේ. එතකොට මේ වගේ travel allowances, ඊට පස්සේ living expenses මේ හැම දෙයක්ම මේ scholarship එකට included. ඒකයි මම කිව්වේ නොමිලේ කියලා. ඉතින් එතකොට ඊළඟට අහන්න පුළුවන් මේක සයන්ස් අයට විතරද දෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. ඔයගලන්ට පේනවා මේ කැටලොග් එකේ තියෙන subjects මොනවාද කියලා. design for media art, environmental contamination and toxicology, ඊට පස්සේ prehistory එකක් තියෙනවා, public health තියෙනවා, linguistic data science තියෙනවා, education, migration and diversity. ඔය වගේ ලොකු පරාසයක ගොඩාක් topics cover කරන degrees ගොඩාක් මෙයාලා offer කරනවා. දැන් මම example එකකට මේකට යන්කෝ. මේ හැම degree එකකටම එයාලගෙම වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන biology of aging. දැන් කියන්නේ ඒගොල්ලන් එකට short term මේ හැම degree program එකකටම ඒ වගේ අර cute නමක් ඒගොල්ලන් හදලා තියෙනවා. මේක imagine. ඉතින් මේකට support කරන universities තමයි මේ දීලා තියෙන්නේ. මේ Sevilla University එක මේක ස්පේන් වල තියෙන්නේ. Sorbonne තියෙන්නේ අපි දන්නවා France වල. University of Cologne තියෙන්නේ Germany. ඊට පස්සේ Côte d'Azur තියෙන්නේ again France වල. ඊට පස්සේ කොයිම්බ්‍රා තියෙන්නේ පෘතුගාලේ. ඔය වගේ යුනිවර්සිටිස් ගොඩාක් එකතු වෙලා තමයි මේ ඩිග්‍රී එක ඔෆර් කරන්නේ. මේ තියෙන 5 partner universities තියෙනවා. මේ තියෙන්නේ ඒවන් ඒ කට්ටිය ඔෆර් කරන ඒ ඩිග්‍රී එකේ එක components. එතකොට අපිට වැදගත් වෙන්නේ මේකේ දැන් මෙතන තියෙනවා program එක. සිලබස් එක. දැන් අපි දන්නවා යුරෝපියන් මාස්ටර්ස් අවුරුදු 2යි. ඒතර ෆස්ට් ඉයර් එකේ ඔයාලට මොනවද තියෙන්නේ? සෙකන්ඩ් ඉයර් එකේ මොනවද තියෙන්නේ? අපි ගිහිල්ලා බැලුවා. ඉතින් එතකොට year 1 එකේදී ඔයගලන්ට semester 1 එකේදී theoretical learning basics තියෙනවා. semester 2 එකේදී research experiences තියෙනවා. year 2 එකට යනකොට theoretical ම advanced තියෙනවා. ඊට පස්සේ masters thesis එකක් තියෙනවා.
ඉතින් ඔය වගේ හැම ඩිග්‍රී එකකටම මේ වගේ ඔයාලට පුළුවන් ඒ අදාළ වෙබ්සයිට් එකට ගිහිල්ලා තෝරගන්න ඔයාලට මොනවද ඕනේ කියලා. ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකේ මොනවද තියෙන්නේ, එයාලා වගේ මොනවද ඉල්ලන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මේකනේ අපිට දැනට වැදගත් වෙන්නේ application and registration කියන එක. එතකොට මං කිව්වා වගේ මේකේ ඩෙඩ්ලයින් එක අප්‍රේල් 6 තියෙන්නේ පැරිස් ටයිම් එකෙන් රාය 11ට. ස්ටාර්ට් ඩේට් එක සෙප්ටැම්බර් වල තියෙන්නේ. එතකොට කොහොමද ඇප්ලයි කරන්නේ? මෙයාලගේ ඔන්ලයින් ප්ලට්ෆෝර්ම් එකක් තියෙනවා. ඒක යූස් කරන විදිහ ගැන යාලා වෙනම ගයිඩ් එකක් දීලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ ඔයාට මොනවද මේකට ඕනේ වෙන ඩොකියුමන්ට්ස් ලිස්ට් එකක්. ඔයාගේ පාස්පෝර්ට් එක, ස්ටෙම් වලින් ඔයාට බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ ECTS කියලා කියන්නේ යුරෝපියන් ක්‍රෙඩිට්ස්. ඒ කියන්නේ අපේ එක ක්‍රෙඩිට් එකක් සමානයි යුරෝපියන් ක්‍රෙඩිට්ස් දෙකකට. එතකොට ඔයාට ක්‍රෙඩිට්ස් 90ක ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. 4 year ලංකාවේ 4 year ඩිග්‍රී තියෙන ළමයි අපි ක්‍රෙඩිට් 120 නේ. එතකොට අපිට යුරෝපියන් සිස්ටම් එකේ ECTS 240ක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක හැබැයි ඔයා දැන් 4th year ඉන්න කෙනෙක් නම් ඔයා සෙප්ටැම්බර් වලට කලින් ග්‍රැජුවේට් වෙනවා නම් ඔයාට ස්ටිල් ඇප්ලයි කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඩිග්‍රී සර්ටිෆිකේට් එක අතේ තියෙන්න ඕනේ නැහැ. ඔයා සෙප්ටැම්බර් වලට කලින් ඔයාගේ බැචලර්ස් ඩිග්‍රී එකෙන් ග්‍රැජුවේට් වෙන්න විතරයි ඕන. ඊට පස්සේ ඔයාගේ ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට්ස් මේක ඔයාලගේ යුනිවර්සිටි එකේ එක්සැමිනේෂන් බ්‍රාන්ච් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා තාම මොන හරි කෝසස් කරලා තියෙනවා නම් ඒ වගේ සර්ටිෆිකේට්ස්. ඊට පස්සේ ඔයාගේ CV එක 2 pages වෙන්න ඕනේ. ඔයාගේ වයස, ඇකඩමික් රෙකෝඩ්ස්, ඔයා වෙන මොනවද කරලා තියෙන්නේ, ඔයාගේ විස්තරات එක්ක ඔයාගේ CV එක. ඊට පස්සේ ඔයාගේ English proficiency documents. ඒ කියන්නේ ඔයා IELTS කරලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාලගේ dean's office එකෙන් ගන්න පුළුවන් letter එකක්. ඔයා English වලින් තමයි ඔයාගේ degree එක කරේ කියලා ඒ වගේ මොන හරි තියෙනවා නම් ඊට පස්සේ ඔයාගේ professional experience. ඒ කියන්නේ ඔයා මොකක් රස්සාවක් කරනවා නම් උදාහරණයක් විදිහට ඔයා දැන් demonstrator කෙනෙක් විදිහට වැඩ කරනවා නම් එහෙමත් නැත්නම් ඊට පස්සේ තව තියෙනවා ඔයාට මොන හරි හම්බුණු සහතික medals වගේ දේවල්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි වචන 500ක මැක්සිමම් එකක් තියෙන මොටිවේෂන් ලෙටර් එකක්. මේක හරියටම ලියන්න. ඊගාවට personalized training plan එකක්. මේක අර කියන platform එකේ තියෙනවා. ඒක අරගෙන ඔයා fill කරන්නයි ඕනේ. ඒකෙන් ඔයා කියන්න හදන්නේ මේ program එක අතරේදී ඔයාගේ මොනවාද educational, professional and mobility goals කියන එක. ඊට පස්සේ recommendation letters දෙකක්. ඉතින් ඊට පස්සේ මේකේ තියෙනවා ටයිම්ලයින් එකක්. ඒගොල්ලන් කොහොමද මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක යන්නේ, කවදද ඔයාලට රිසල්ට්ස් දැනුම් දෙන්නේ, වගේ දේවල් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ඊගාවට සිලෙක්ෂන් ක්‍රයිටීරියාස්. ඒතර ඕගොල්ලන්ව ජජ් කරන්නේ මෙන්න මේවට. ඇකඩමික් ස්කෝර්ස්, ලැන්ග්වේජ් ස්කිල්ස් කියලා කියන්නේ මේ සමහරක් Erasmus programs වලට ඔයාලට අදාළ රටේ ලැන්ග්වේජ් එක ඉල්ලනවා ඒගොල්ලන්. එතකොට එහෙම මොනවා හරි අවශ්‍ය නම් ඒවා. ඊට පස්සේ ඔයාගේ recommendations, ඔයාගේ CV එක සහ ඔයාගේ අනික experiences, ඊට පස්සේ අර ඔයා ප්‍රොපෝස් කරන ඔයාගේ training plan එක, ඒ වගේම ඔයාගේ motivation letter එක වගේ දේවල් බලනවා. මෙන්න මේ ඩිග්‍රී එකට ඔයා ඇප්ලයි කරනවා නම් එතකොට මේක තව ඩිග්‍රී එකක වෙන මොනවා හරි ක්‍රයිටීරියා තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි වෙබ්සයිට් එක හොඳට කොනක ඉඳන් ඔයා කියවලා බලන්න ඕනේ. ඉතින් අනිත් දේ තමයි මේ Erasmus programs වලට ඔයාට afford කරන්න පුළුවන් නම් ඔයාට ස්කෝල් එක නැතුව මේකට participate කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මේ තියෙන්නේ මේ තින්නේ ස්කෝල් එක නැතුව ඔයාට ඩිග්‍රී එක කරන්න ඕනේ නම් ඔයා non European student කෙනෙක් විදිහට යුරෝ 10000ක් ඔයා ගෙවන්න ඕනේ. ඉතින් ඒකත් එක කියන්න ඕනේ දෙයක්. ඩිග්‍රී එකේ quality එක ගොඩක් හොඳයි නම් ඔයාට ඒක afford කරන්න පුළුවන් නම් ඔයාට ස්කෝල් එක නැතුව වුණත් මේ ඩිග්‍රී එකට apply කරන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි Erasmus Mundus programs ගැන මට කියන්න තියෙන දේ. ඕගොල්ලන් හැමෝම හොඳට කොනක ඉඳන් බලලා ඔයාලා කැමති ඕනම දෙයක් තියෙන්න පුළුවන් මෙතන. අපි කියොත් තුන්වෙනි page එකට වගේ sustainable මේ safe and reliable nuclear applications කියන සරීනා මේක කරපු ළමයි ඉන්නවා. ඊට පස්සේ education policies, communication engineering, public policy, plant health ඔය වගේ සමහරවිට අපි හිතා ගන්න බැරිව දැන් උදාහරණයක් විදිහට physiology and medicine of humans in space and extreme environment. ඔය වගේ දේවල් ඊට පස්සේ මේ තියෙන imaging එකක් ඊගාවට risk assessment and management of civil infrastructures. ඔය වගේ එක එක ජාතියේ ඒවා ගොඩාක් මෙතන තියෙනවා. ඔයාලට බලලා apply කරන්න. ඉතින් apply කරන හැමෝටම best of luck. මම මේ links ඔක්කොම පල්ලෙහා දාන්නම්. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්. මම ඊළඟ සතියේ කරන්න ඕනේ topic එක මොකක්ද කියලා. අර මම suggest කරපු topics තුනෙන් මට බලලා කියන්න.